YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 මැයි මාසය මීන ලග්නයට කෙසේද බලමු. දෝෂාරෝපණයකට අසු වේ. ශරීර සනීපය දුර්වල වේ. සිතේ සතුට සැනසීම සම්පූර්ණයෙන්ම නැති වෙන්නට පුළුවන්. ආදායම පහළ යන්නට පුළුවන්. අනවශ්‍ය දේවල් වලට වියදම් නොකරන්න. විරුද්ධව කරුවන්ගෙන් තරංකරුවන්ගෙන් හිරිහැර කරදර අවුල් ඇතිවන්නට පුළුවන්. දරුවන් නිසා සිතේ දුක් සහ කරදර ඇතැම් විට ඒ අයගෙන් අසනීප නිසා කරදර ඇති කළ හැකිය. නිසා දරුවන් පරිස්සම් කරගන්න. හිතු මතයට ආලය ආදරයට හෝ විවාහයට යන්නට පුළුවන් මාසයකි. මේ නිසා පරිස්සම් වන්න. ශරීර සෞඛ්‍යයට යහපත් නැත. අසනීපයක් තිබුණා නම් එය වැඩි කරයි. චෝදනා අපවාද ලැබෙන කාලයක් නිසා ප්‍රවේශම් විය යුතු කාලයකි. දඬුවම් පවා ලැබන්නට පුළුවන්. නීතිමය දඬුවම් පවා ඇතිවන නිසා පරිස්සම් වන්න. ස්ථාන හැර දමා යන්නට සිත දෙයි. අසල්වැසියන්ගෙන් කරදර මතු කරයි. පවුලේ අයගෙන්ද හොඳක් නොලැබේ. එක් සහෝදරයෙක් උසස් වෙයි. ඒ වගේම සහෝදරයෙකුගේ විවාහය සිදු වෙයි. නිතරම ගමන් බිමන් ඇති කරයි. විදේශ ගමන් සාර්ථක වෙයි. ධන ලාභ ඇති කරයි. ආදායම වැඩි වෙන්න කරුණු ඇති වෙයි. කතාවේ බලයෙන් ලාභ ලබා ගන්නට හැකි වෙයි. සුළු දේවල් වලින් පවා ලාභ ඇති වෙයි. ගමන් බිමන් වලින් ලාභ ප්‍රයෝජනවත් වෙයි. පින මතුවන මාසයකි. තත්ත්වය උසස් වෙයි. සිත සතුටට ඇති වෙන අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නට යයි. මේ නිසා මිල මුදල් පාඩු සිදු වෙයි. ධන ලාභ ඇති කරයි. මේ නිසා ආදායම් වැඩි වෙයි. කතාව බලයෙන් ලාභ ලබා ගත හැකිය. සුළු දෙයකින් හෝ ලාභ හිමි වෙයි. යහපතට හෝ වඩා උසස් තත්ත්වයකට යාමට හේතු වන ලෙස වෙනස් වීමක් හෝ කටයුතු වල අමුතු වීමක් ගැන මුල පිරෙයි. නැතිනම් එම අදහස් දේවල් කෙරෙහි අරමුණු පහළ වෙයි. මේ අතරම ලැජ්ජාවක් හෝ අවනම්බුවක්ද ඇති වෙන්නට පුළුවන්. නැති දෝෂාරෝපණයකට අසු වෙයි. සිතට බෙන්ම කයටද සැපවත් වෙයි. ආදායම හොඳින් ඇති කරයි. පහත් ස්ත්‍රීන් කෙරෙහි ආසාව ඇති කරයි. මැයි 15න් පසු සැනසිලිදායක ධන ලාභ ලබන කාලයක් ඇති කරයි. ඔබේ තත්ත්වය තිබුණාට වඩා උසස් වෙයි. මුදල් පිළිබඳ ලාභ ඇති කරයි. බලාපොරොත්තුවක් ඉෂ්ට වෙයි. හේනව ගිය ධෛර්යය නැවත ලැබෙයි. ගමන් බිමන් යාමට ඉතා සුබ කාලයකි. විදේශ රැකියා ගමන් සාර්ථක වෙයි. මීන ලග්න ඔබේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා හිවත් සඳු ලග්න භාවයේ හෝ 6 වෙනි භාවයේ සිටින අයට අපලගෙන දෙයි. මීන ලග්න ඔබේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වීමට ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.